Hi යාළුවනේ, welcome to our YouTube channel. ඉතින් ඔන්න අද අපි යනවා විශේෂ trip එකක්. ඉතින් අද ඇසළ මාසේ ඇසළ පුර පසළොස්වක දිනය. ඉතින් අද ජූලි මාසේ 29 වෙනිදා. ඉතින් ඔන්න අපි ගියා අපේ අම්මව ඩ්‍රොප් කරන්න. අපේ අම්මා වර්ක් කරන්නේ තමුත්තේගමනේ. ඉතින් ඔන්න ඩ්‍රොප් කරන්න ගිය අතරේ අපිට හම්බුණා දන්සල් ගොඩාරියක්. ඇත්තටම මේ සැරේ ඇසළ පොය කියලා කියන්නේ දන්සල් වලින් සපිරුණ ඉතාමත්ම සස්ත්‍රීක පොය දවසක්. ඉතින් අපි මුලින්ම අයිස්ක්‍රීම් කෑවා, අයිස් පලං කෑවා. ඊට පස්සේ අපි ගියා බත් දන්සලක් හොයාගෙන. ඉතින් මේක තිබ්බේ තමුත්තේගම. තමුත්තේගම අපි ඇතුළට ගිහිලා හරිම ලස්සන මනරම් පරිසරයකට තමයි මුලින්ම ආවේ. ඉතින් ඔයාලට ඈතින් පේනවා අපේ බත් දන්සල. ඉතින් අපි ගිහින් බලමු තත්ත්වය කොහොමද කියලා. ඉතින් ළඟට ගියාමයි දැනගන්න ලැබුණේ ගොඩාරියක් සෙනග තව පැය 2-3කටවත් අපිට බත් නම් කන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න අපි එහිඳ හැරිලා ගිහින් යනවා ආයෙත් වෙනත් බත් දන්සලක් හොයාගෙන. දැන් වෙලාව දවල් 1-2ට වගේ ඇති. ඔයාලට මේ පේන්නේ අපේ රජරට අති සුන්දර වනබිම්. බලන්නකො පරිසරයේ ලස්සන වෙල්යායවල් වලින් හම්බන සිසිල් සුළං, මදනල අපේ ගත සිත ඔක්කොම සුවපත් කරනවා. ඊට පස්සේ අපිට දන්සලක් හම්බුණා මේ තමුත්තේගම තලාව අතරේ. ඉතින් ඔන්න පන්සලක තමයි මේ ෆ්‍රයිඩ් රයිස් දන්සල දුන්නේ. ඉතින් ඇත්තටම ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසට තිබ්බා. දන්සල දීපු හැමෝටම ගොඩාක් පින්. ඉතින් අපිට පොලිමි කරන් ඉන්න වුණා පැයක් එකමාරක් විතර. හැබැයි හිටියට පාඩු නෑ. ඇත්තටම බඩකට පිරෙන්න අපි පස් දෙනාම හොඳට කෑවා. ඉතින් මේ ඇසළ පොයේ විශේෂත්වය තමයි අපේ සිදුහත් කුමාරයා මහාබිනිෂ්ක්‍රමණය කරපු දවස. ඒ වගේම පස්වග මහණුන්ට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළෙත් මේ ඇසළ පොහොය දවසේ. ඒ වගේම ඇසළ පොහොය අපේ ලංකාවට ඉතාමත් වැදගත් වෙන්නේ දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩමවීම. ඉතින් හේමමාලා සහ දන්ත කුමරු තමයි ඉන්දියාවෙන් ඉඳන් මේ දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළේ. ඉතින් ඔන්න ඒක මතක් කරලා අපේ ලංකාවේ හැම තැනකම වගේ ඇසළ පෙරහැරවල් පැවැත්වෙනවා. ඉතින් අපි බලමු අපිත් ඇසළ පෙරහැරක් රැට බලන්න යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපි බත් කාලේ ඉවර වෙලා සව්බීලා කොත්තමල්ලි කුණුත් අපේ බඩකට පුරව ගත්තා. ඉතින් කොත්තමල්ලි හකුරුයි කියලා කියන්නේ වෙනමම වයිබ් එකක්. ඉතින් මේ කොත්තමල්ලි කෝප් නම් 3-4ක්ම බොන්න පුළුවන්. ඒ තරම්ම රසයි. ඔන්න අපි පළවෙනි දන්සල් මුරේ අවසන් කරලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වොෂ් දාලා අපි මේ යන්නේ අපේ ගෙදර ළඟම තියෙන දන්සලකට. ඉතින් මෙතන තිබ්බේ රසම රස උළුදු වඩේ. ඉතින් මේ දන්සල දුන්න මාමලා හැමෝටම ගොඩාරියක් පින්. ඉතින් අපි උළුදු වඩේ කෑවා. ඉතින් ඒ උළුදු වඩයක් කෑවහම නම් ඇත්තටම බණ්ඩිය හොඳටම පිරෙනවා. ඉතින් උළුදු වඩයයි ප්ලේන් ටී එකකයි බීලා අපි දැන් මේ යන්නේ අපේ අසිරිමත් අනුරාධපුරයට. ඉතින් අපි අනුරාධපුරේ අද ආවේ අපේ අනුරාධපුර ඇසළ මහා පෙරහැර බලන්න. ඉතින් මේ සැරේ මේ පෙරහැර පැවැත්වෙන්නේ 30 වෙනි වරට. ඉතින් අපේ අනුරාධපුරේ සියලුම දෙනා ලකලෑස්ති වෙලා අපේ මේ රජරට සේමිනුත් මේ සැරේ ඇසළ පෙරහැරේ විශේෂ සජීවී විකාශයක් ලබා දෙනවා. ඉතාමත්ම උස අඩි 20ක පමණ උස පීඨිකාවක ඉඳන්. ඉතින් අපි මියුරු රජරට සේවයේ සජීවී විස්තර විකාශයත් අහගෙන අපි මේ යන්නේ ෂෝට් කට් එකකින් අපේ ඇසළ පෙරහැර බලන්න. මේ බලන්නකෝ මේ තමයි පැණි කෝන්. ඉතින් රජරට්ටම ආවේනික වෙච්ච හරිම රස පළතුරක් තමයි කෝන් කියලා කියන්නේ. ඉතින් අපි මේ රුවන්වැලි සෑය සහ ථූපාරාමය යා කරන පෙත්මග ඔස්සේ යන්නේ අපේ පෙරහැර බලන්න. ඉතින් මේ සැරේ අපේ අනුරාධපුර ඇසළ පෙරහැර වීදි සංචාරය කරේ ශ්‍රී මහා බෝධියේ ඉඳලා අභයගිරිය දක්වා. ඉතින් මේ අභයගිරිය දක්වා යන මාවතේ අපි දැන් මේ රැඳී ඉන්නේ ථූපාරාමය ආසන්නයේ. ඔයාලට මේ පේනවා අපේ ථූපාරාමය පස්සකින් දිස් වෙන ආකාරය. ඉතින් ථූපාරාමය කියලා කියන්නේ අපේ ලංකාවේ පළමුවෙනි චෛත්‍ය රාජාණන් වහන්සේ. ඉතින් මේ අපේ පමෝද් මල්ලිත් ලයිව් එකක් දෙනවා.
ඉතින් ඔන්න බලන්න අපේ ඇසල පෙරහැර පටන් ගත්තා. යේයි! ඉතින් මුලින්ම ආවේ ගිනි පන්දම් කරුවෝ. ඉතින් ඇත්තටම පරණ පෙරහැරල් වල විදුලි ආලෝකය තිබ්බේ නැහැනේ. ඒ හින්දා එයාලා පාවිච්චි කරේ මෙන්න මේ පන්දම්. ඊට පස්සේ ආවා පොඩි කාලේ ඉඳන්ම පෙරහැරක් එනවා කියලා අපිට මඟ සලකුණු දෙන්නේ මෙන්න මේ කසකාරයෝ. ඉතින් මේ කසේ සද්දේ පුපුරන සද්දෙට ඇත්තටම පාරේ අයින ඉන්න මිනිස්සුත් පාර දෙපැත්තට වෙලා ඉඩ දෙන හැටි හරිම අපූරුයි. නැත්තම් පෙරහැර බලන්නවත් ඉඩක් නෑනේ. හැමෝම අය පාර අයින හිටියාම පෙරහැර බලාගන්න ඉඩක් ඇත්තෙම නෑ. ඊට පස්සේ ආවා ලොකු කුඩා අපි හැමෝම ආස කරන ගිනි බෝල. ඉතින් මේ බලන්නකෝ එයාලා චූටි චූටි මල්ලිලා වුණාට ගිනි බෝල වලින් පාන දස්කම් නම් හරිම අපූරුයි. ඉතින් මේ සැරේ මේ ගිනි බෝල මල්ලිලා සෙට් එක ඇවිල්ලා හිටියේ රාගම ප්‍රදේශයේ ඉඳන්. ඉතින් ඒක නම් දැනගත්තේ මම මේ ටී-ෂර්ට් එකේ ගහලා තියෙනවා ඒගොල්ලෝ රාගම ඉඳන් ආවා කියලා. ඉතින් මේ බලන්නකෝ. ඉතින් ඇත්තටම මේ වගේ අපේ සිත් සතන් සතුටු කරනවට අපගේ ශ්‍රද්ධාව වැඩි කරනවට මේ පෙරහැරේ රංගන පෙරහැරේ කටයුතු කරන පෙරහැර සංවිධානය කරපු හැමෝටම අපි අපේ හද පිරි ස්තුතිය පිරිනමන්නම ඕනේ. ඉතින් බලන්නකෝ දහස් සංඛ්‍යාත සෙනගක් අපේ අනුරාධපුර ඇසළ පෙරහැර බලන ආකාරය. ඉතින් ඇසළ පෙරහැර කිව්වහම අපිට මුලින්ම මතක් වෙන්නේ අපේ මහනුවර ඇසළ පෙරහැර. ඒ වගේම තමයි අනුරාධපුර ඇසළ පෙරහැරත් කියන්නේ අති ඓතිහාසික මහා පෙරහැරක්. ඉතින් ඔන්න ඊළඟට ආවා කොඩි ගෙන යන අය. බෞද්ධ කොඩි, විවිධ පළාත්වල කොඩි, විවිධ ධජ, පතාක අරගෙන ඉතාම ගාම්භීරව යන ආකාරය බලන්නකෝ. ඇත්තටම මේ පෙරහැර කියන්න විශේෂයි. හරිම ලස්සන නර්තනාංග ගොඩක් තිබ්බා. ඉතින් මේ තමයි අපි දැක්ක පළවෙනි හස්ති රාජයා. බලන්නකෝ එයාලා හරිම ගාම්භීරව අපූරුවට ඉතාම සංසුන්ව පෙරහැරේ ගමන් කරන ආකාරය. ඉතින් ඇත්තටම වෙස් නැටුම් ලංකාවට ආවේනික ජන කලා ගොඩාරියක් මේ පෙරහැරෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවා සවරන් නැටුම්. ඊළඟට කුරු නැටුම්. ඇත්තටම මේ නංගිලා මල්ලිලා අයියලා අක්කලා හැමෝම ගොඩාක් මහන්සි වෙලා තිබුණා. එයාලා ගැඳුම් ආයිත්තමුත් හරිම විචිත්‍රයි. මේ ඉන්නේ අපේ දෙවෙනි හස්ති රාජයා. ඉතින් බලන්නකො නිලමතුමා යන අපූර්ව. ඊළඟට පන්තේරු නැටුම්, තාලම්පට නැටුම්. මේ ඉන්නේ අපේ දන්ත කුමරු සහ හේමමාලී කුමරිය දන්ත ධාතු වැඩම්මන ආකාරය සිහිපත් කිරීමට තමයි මේ පෙරහැරේ මෙන්න මේ වගේ පිළිරුවක් වඩම්මන්නේ. ඊළඟට විවිධාකාරයේ නැටුම්, දවුල් වාදන. මේ ඉන්නේ අපේ තුන්වෙනි හස්ති රාජයා. ඉතින් බලන්නකෝ මේ හතරවෙනි හස්ති රාජයා. ඉතින් හැමෝම මහන්සි වෙලා හරිම සතුටෙන්. ඉතින් ඇත්තටම මටත් මේ වෙලාවේ මතක් වෙනවා මමයි නංගීත් මෙන්න මේ වගේ පෙරහැරේ නැටුවා අපි පදවි ඉන්න කාලේ. අපි ඒ කාලේ ගොඩාක් කුඩයි. නමුත් ඒ පෙරහැරේ මතක පෙරහැරේ නටපු සුන්දරත්වය අපේ නැටුම් ටීචර් ලතා ටීචර් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ කට්ටිය නටනවා දැක්කහම අපි දෙන්නටත් ආයෙමත් පෙරහැරක නටන්න හිතුණා. ඉතින් ඒ මතක ඇත්තටම හරිම සුන්දරයි. අපේ අම්මයි තාත්තයි තමයි අපේ පෙරහැරට පොඩි කාලේ මෙන්න මේ වගේ නටන්න යොමු කළේ. මේ බලන්නකො පන්තේරු නැටුම. ඉතින් මෙයාලා දවස් ගාණක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් වෙලා ඊටාත්ම සූක්ෂමව තමයි මේ පෙරහැරට කටයුතු ලෑස්ති කරගෙන හිටියේ. ඉතින් මේන්නේ අපේ සෙට් එක. ඉතින් මේ බලන්නකෝ මේ මං හිතන්නේ පස්වෙනි හස්ති රාජයා. මේ බලන්න වඩිකපොට්න කියලා කියන්නේ අර පහතරට සම්ප්‍රදායන නැටුම් විශේෂයක්නේ. රැවුල් දාලා පිරිමි කට්ටිය වගේ ඇඳගෙන තමයි ඒ නැටුම නටන්නේ. ඉතින් ලංකා බැංකුවනුත් පෙරහැරට අනුග්‍රහය දීලා තිබුණා. ඉතින් වෙස් නැටුම් මහනුවර උඩරට සම්ප්‍රදායට අයත් නැටුම් වර්ග රාශියක් අපිට මෙන්න මේ පෙරහැරේ දැක බලා ගන්න අවස්ථාව ලැබුණා. දැනන් වෙලාව රෑ 11ට 12ට වගේ ඇති. මේ මං හිතන්නේ අපේ 6 වෙනි හස්ති රාජයා. ඉතින් බලන්නකෝ අති උතුම් දරදා කරඩුව රැගෙන ගමන් කරන අපූර්ව. ඉතින් මෙන්න මේ වගේ හස්ති රාජයන්ට තියෙන හික්මීමත් අපේ ජීවිතවලට තිබ්බනම් කොච්චර හොඳයිද.
මේ ඉන්නේ අපේ බහිරව දේවතාවුන් වහන්සේ වඩම්මනවා. මොකද අපේ අබේගිරිය බහිරව දේවතාවුන් වහන්සේ වැඩ හිඳිනවා කියලා අපේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔන්න දැන් අපි පෙරහැර බලලා ඉවර වෙලා අපි යනවා පෙත්මග ඔස්සේ මෙන්න මේ පැණිකෝන් ගෙඩි කකා අපේ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කරගන්න. ඉතින් අපි මල් පොකුරකුත් ගත්තා මෙන්න මේ අයියාගෙන්. ඉතින් අයියා ඔයාගේ බිස්නස් කටයුතුත් සාර්ථක වේවා. ඉතින් දැන් නම් වෙලාව ඇති රෑ 12ට විතර. මේ බලන්නකෝ වටේ පිටේ ඉන්න සෙනග ගොඩ. ඉතින් ඇත්තටම දුර බැහැර පළාත් වලින් ආපු ශ්‍රද්ධාවන්ත ජනයා ගොඩාරියක් මෙන්න මේ අපේ මහමෙවුනා උයනේ ගස් යට වැතිරිලා නිදාගෙන විවේක ගන්න ආකාරයත් අපිට දැක බලා ගන්න ලැබුණා. ඉතින් මෙන්න මේ හැඟීම මෙන්න මේ තියෙන ආඩම්බරය ඇත්තටම අනුරාධපුර අපිට විතරමයි. ඉතින් ඇත්තට මෙහෙම දැනුණාම මට පුංචි ආඩම්බරයකුත් දැනෙනවා. ඉතින් මෙන්න මේ පින්බිමේ අපි මෙන්න මේ වගේ පින් රැස් කරගත්තේ නැත්තම් ඉතින් ඒකිනුත් වැඩක් නැහැ. ඉතින් ඒ හින්දා අපි යනවා මේ මහරෑ අපේ මහා සෑය වන්දනාමාන කරගන්න. මල් පූජා කරලා ගාථා කියලා අපේ දවසේ කටයුතු නිමා කරන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. බලන්නකෝ කොච්චර සෙනග ඉන්නවද කියලා සිල් අරගෙන උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වණක් පිරිසම අද මහා සෑයේ. ඉතින් ඔන්න එන අතරේ අපිට හම්බුණා කොත්තමල්ලි දන්සලක් සහ ක්‍රීම් කකර්. ඉතින් හැමෝටම ගොඩක් පින්. අපේ ලොග්ස් බලන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. පරිස්සමින් ඉන්න ඕනේ. ආදරේ.